හෙලෝ ඔබ ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ඒ ඉංග්‍රීසි ටික දන්න ඉංග්‍රීසි ටික කතා කරගන්න බැරුව නං ඉන්නේ මේ වීඩියෝ එක ඔබට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් වෙනවා නොඅනුමානයි. මම සාමාන්‍යයෙන් වීඩියෝ ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. හැබැයි අද මේ වීඩියෝව මුළුමනින්ම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නේ මේකේ අමාරුව වැටලා ඉන්න අයට මේක තේරුම් ගන්න හැකිවනු පිණිස. ඉතින් අපි අද කතා කරන්නේ where does English acquisition happen? කොහෙන්ද මේ ඉංග්‍රීසි ඇක්විසිෂන් එක ඉංග්‍රීසි භාෂාව අපිට අවශ්‍ය විදියට පරිහරණය කරන්න අත්පත් කරගන්නේ කොහොමද කියන එක. ඒක මොන තැනින්ද අපිට එන්නේ කියන එක. හොඳයි. මේ වීඩියෝවේ මම කතා කරන දේ මුළු උඹනින්ම ගමන් කරන්නේ මහාචාර්ය ස්ටීවන් ක්‍රැෂන්ගේ කම්ප්‍රිහෙන්සිබල් ඉන්පුට් කියන තියරි එක යටතේ. අද ලෝකේ වඩාත්ම පිළිගන්න භාෂා ඉගෙන ගැනීමේ මතවාදය ඒක තමයි. ඉතින් ස්ටීවන් ක්‍රැෂන් කියන්නේ I+1 කියලා. එයාගේ හයිපොතීසිස් එහෙම නැත්නම් කොටස් පහකින් සමන්විත වෙනවා මේ මතය. එයින් වඩාත් වැදගත් එකක් තමයි I+1. අපි හැම වෙලාවෙම නිරාවරණය වෙන්න ඕනි අපේ මට්ටමට වැඩිය බොහොම චොට්ටක් උඩින් තියෙන එකක්. comprehensible input එයාගේ අදහස තමයි you learn languages when you understand messages. ඔබට messages එහෙම නැත්නම් ඔබට මේ යම් පණිවිඩ ඒ කියන දේවල් බලන දේවල් තේරෙනවා නම් තමයි ඔබට ලැන්ග්වේජ් එක පුළුවන් වෙන්නේ කියන එක. එතකොට ඔබ භාෂාව ඉගෙන ගන්න ඔබට messages තේරෙනකොට කියනකොට ඔබ කල්පනා කරලා බලන්න ඕනේ ඔබට වැඩිපුර ඇහෙන්නේ සිංහලද ඉංග්‍රීසිද කියලා. ඔබට සිංහල නම් වැඩිපුර ඇහෙන්නේ ඔබ තේරුම් ගන්න message එක සිංහල. එතකොට ඔබට පුළුවන් වෙන්නේ සිංහල. ඒ ගැන වාදයක් මොකුත් නැහැ. අපි බලමු ඉදිරියට කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. මේකෙදි මේ ස්ටීවන් ක්‍රැෂන් මහත්මයා කියන්නේ අපි තෝරගන්න ඕනි අපේ මට්ටමට වැඩිය ගොඩාක් පහළයි. කියන්නේ අපිට හොඳටම තේරෙන ඉංග්‍රීසිත් නෙමෙයි ඉංග්‍රීසි භාෂාව ගැන කියනවා නම්. අපිට අමාරු ඉංග්‍රීසිත් නෙමෙයි. අපිට තේරෙන හැබැයි චුට්ටක් අපේ මට්ටමට පොඩ්ඩක් එහායින් යන ඉංග්‍රීසි භාෂාව තමයි අපි තේරුම් ගන්න ඕනි. ඒකට එයා කියන්නේ I+1 කියලා. simple I+1. I කියන්නේ තමන්ගේ දැන් තියෙන මට්ටම current level එක. 1 කියලා කියන්නේ එක මට්ටමක් ඉහළින්. එතකොට ගොඩාක් අමාරුයි අපිට වැඩකුත් නැහැ. ලේසිමිය වැඩකුත් නැහැ. අපිට චුට්ටක් වැඩි එක තමයි වැදගත් වෙන්නේ. දැන් ඒක හරියට එයාගේ මේ මතය අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. දැන් අපි ලේසිම දෙයක් අපි හිතමු අපි බොඩි බිල්ඩින් වලට අවතීර්ණ වෙලා ඉන්න කියලා ජිම් එක්සර්සයිසස් වලට. එතකොට ජිම් එකට ගිහිල්ලා ඔබ සරලම දේවල් උස්සන්න පටන් ගත්තොත් ඒ කියන්නේ බොහොම සරල දේවල් ඔබට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔබ සරලම ඒව කරොත් ඒ කියන්නේ ඔබට වඩාත් ලේසි ව්‍යායාම වල ඔබ නිරත වුණොත් ඒකේ ඵලයක් ඔබට එන්නේ නැහැ. අමාරුම දේවල් උස්සන්න අදින්න ගියොත් එහෙම විවිධ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඔබට ඒව කරන්නත් බෑ. ඔබ හැම වෙලාවෙම බලන්න ඕනේ ඔබට පහසුවෙන් කරන්න පුළුවන් එකට වැඩිය පොඩ්ඩක් උඩ මට්ටම තමයි දෙන්නේ. එතකොට තමයි growth එක සිද්ධ වෙන්නේ. උතන වර්ධනය සිද්ධ වෙන්නේ. අපේ ඇඟ ඇතුලේ තියෙන මොලේ තියෙන ස්නායු ඒ දේවල් ඒ වැඩේ කරන්න සෙට් වෙන්නේ එහෙම අපේ මට්ටමට පොඩ්ඩක් උඩ එකක් එනකොට තමයි. ඉතින් ඒ ජිම් එක්සර්සයිස් එක අපි සරල උදාහරණයක් තව එකක් ගත්තොත් අපි ඔයා ඔම්ලට් එකක් හදනකොට ඔබ දන්නවා අඩුම ටෙම්පරේචර් එකකින් පෑන් එක තිබුණාම ඔම්ලට් එක හැදෙන්නේ නැහැ. කොච්චර වෙලාවක් තිබුණත් දවසක් තිබුණත් අඩු ටෙම්පරේචර් එකේ ඔම්ලට් එක හැදෙයි කියලා හිතන්න බෑ ඔබට නේද? ලොකු ටෙම්පරේචර් එකක් දැම්මොත් අපි ඒක කර වෙලා එහෙමම අපිට කන්න වෙන්නේ නැහැ. ඒතර ඔබ මේ අතරමැද එකකින් තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඒක growth එකක් නෙමෙයි අදහසක්. ඒ වගේ. ඒතර අපි බලමු එහෙමනම් where does English acquisition happen? මේකේ ඔබට පේනවා කොටු හතරක් තියෙනවා. ඒත් මේ කොටු හතර කොහොමද කියලා බලමු අපි මොනවද මේ කොටු හතරේ තියෙන්නේ කියලා. මේ කොටු හතරේ ගත්තොත් සරලව තියෙන්නේ මෙන්න මේ දේ. දැන් where does English acquisition happen? භාෂාව අත්පත් කර ගැනීම කොහොමද සිද්ධ වෙන්නේ? මෙතන මම මේ පැත්තෙන් දාලා තිනවා too easy slightly challenging. මේ ස්ටීවන් ක්‍රැෂන් කියන එක තමයි slightly challenging. චුට්ටක් challenging. ඒ කියන්නේ අපිට තර්ජනයක්ම නෙමෙයි අපිට අපේ මට්ටමට වැඩි අපිට නිකන් ඒක ටිකක් පොඩ්ඩක් උඩින් තියෙන්නේ. මේ පැත්තේ මම දාලා තියෙන්නේ English input එක. මේ සිංහල input එක. ඒ කියන්නේ ඔබට ඇහෙන්නේ ඔබ කියවන්නේ ඉංග්‍රීසිද සිංහලද? ඉන්පුට් එක කන් දෙකෙන් සහ ඇස් වලින් එන්නේ ඒ ඉන්පුට් එක ඇතුළට දාගන්න එක ඒක සිංහලද ඉංග්‍රීසිද කියන එක. එතකොට මේකේ කොටු හතරක් තියෙනවා. දැන් මේ කොටුව ගත්තොත් ඔබට පේනවා ඉන්පුට් එක සිංහල බොහොම ලේසි ඉංග්‍රීසි. එතකොට මෙතන ගත්තොත්
ඉන්පුට් එක ඉංග්ලිෂ් අපි ඇතුළට දාගන්න ඉංග්ලිෂ් වලින් ලේසි ඉංග්‍රීසි. ඒ විදිහට මේ හතර යනවා. දැන් මෙතන ගත්තොත් ඉන්පුට් එක සිංහල ස්ලයිට්ලි චැලෙන්ජිං. අපි ඉගෙන ගන්න ඉංග්‍රීසි ටිකක් චැලෙන්ජිං. අපේ මට්ටමට වැඩිය පොඩ්ඩක් වැඩි ඉංග්‍රීසි ඉගෙන ගන්න. හැබැයි අපි සිංහලෙන් ඉගෙන ගන්න. ඔබට නිතරම ඇහෙන්නේ සිංහල තමයි. මෙතන තියෙන්නේ ඉංග්ලිෂ් ඉන්පුට් එක. ඔබට භාෂාව ඇහෙන්නේ අදාළ භාෂාවෙන්. හැබැයි අපිට තේරෙනවා. හැබැයි අපේ මට්ටමට චුට්ටක් වැඩි. මෙතනදී තමයි කිරීම සිද්ධ වෙන්නේ. අපි මේක බලමු එකින් එක. දැන් අපි ඉස්සෙල්ලම මේකට එමු. සිංහල දැන් ස්ටීවන් ක්‍රෂන් මහත්මයා කියනවානේ අපිට කතා කරන්න දෙයක් ඒකේ නෑනේ. You learn languages when you understand messages. එතකොට message එකක් අපිට තේරෙනකොට තමයි language එක ඉගෙන ගන්න. එතකොට ඔයාලට තේරෙන message එක සිංහල නම් මොකද වෙන්නේ? ඔයා ඉගෙන ගන්න සිංහල. ඒ වාදයක් නෑ. එතකොට අපිට බැරි වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මේක තමයි කතන්දරේ. අපි භාෂාව ඉගෙන ගනිද්දී සිංහලෙන් හෝ හින්දි වලින් හෝ උර්දු වලින් හෝ භාෂාව තුලට යන්නේක හරි හොඳයි. ආධුනිකයෙක් විදියට නවකයෙක් විදියට ඒ මුල් අවස්ථාවේ එහෙම යන්නේක හොඳයි. ඒකේ කිසි ගැටලුවක් නැහැ. අපි හැමදෙනාම සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන තිනවා. අපි මුලින්ම එකපාරම ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි ඉගෙනගෙන නැහැ. මන්ද අපි. ඔව්. ඉතින් ඒකෙහිඳ එහෙම නැතුවත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙමයි. අපි කියන්නේ එහෙම ඉගෙන ගන්න ඕනි කියලා. නමුත් එහෙම ඉගෙන ගත්තට කමක් නැහැ. අපිත් ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තානේ. දැන් හැබැයි කොයි වෙලාව හරි මේකෙන් පනින්න ඕනි. ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙන්න නම් කතා කරන්න පුළුවන් වෙන්න නම් ඔබ ඉංග්ලිෂ් through ඉංග්ලිෂ් වලටම යන්න ඕනි. හරිද? එතකොට ඔබ කල්පනා කරන්න පුළුවන් ස්ටීවන් ක්‍රෂන් මහත්මයාගෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා ලෝකේ. එතකොට මව් භාෂාවෙන් ඒව ඔක්කොම ඉගෙනගෙන අවසානයේ කතා කරන්නයි නැද්ද කියලා. නෑ. ස්ටීවන් ක්‍රෂන් මහත්මයා හරි ලස්සනට ඒකේ උත්තරේ දෙනවා. ඒක ටිකක් කල් යනවා. හැබැයි ඒ කල් ගිහිල්ලා ආපහු හැරිලා බලපුවාම මේ පුළුවන් වෙලා තියෙන්නෙම සිංහලෙන් ඉගෙන ගන්නකොට හෝ ඒ කතා කරන දේවල් වල මොනවායි හෝ තියෙන ඉංග්‍රීසි පොඩ්ඩෙන් තමයි ඒක පුළුවන් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඉන්පුට් එක ඉංග්ලිෂ් චුට්ටෙන් තමයි ඒක පුළුවන් වෙන්නේ කියලා. අපේ මේ තමාගේ මව් භාෂාව ඇහිමෙන් නෙමෙයි ඒක පුළුවන් වෙන්නේ කියලා. හරි. තවත් පැත්තකට යන්කෝ බලන්න අපි. එතකොට මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකක්ද? ලේසි ඉංග්‍රීසි අපි සිංහලෙන් ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? You understand everything. Perfect. ඔයා මුළුමනින්ම සියලුම දේවල් තේරුම් ගන්නවා. You are processing Sinhala, not English. ඔළුවේ process වෙන්නේ. වැඩමුළුව ඔළුව අස්සේ යන්නේ සිංහලෙන්. එතකොට ඔබ ඉගෙන ගන්නේ සිංහල. Your brain develops the language, it processes. Your brain develops the language. ඔයාගේ මොලේ develop කරන්නේ වර්ධනය කරන්නේ language එක process කරන එක. ඒකට වැඩ තියෙන්න ඕනි කරන්න. වැඩ කරනකොට තමයි එයා ඉගෙන ගන්න අපි process කරනකොට. Not the language being explained. explain කරන language එකෙන් නෙමෙයි ඉගෙන ගන්නේ. explain කරන language එකෙන් නෙමෙයි ඉගෙන ගන්න කියන්නේ explain කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ ඔබ ඇතුලේ process කරන එකෙන්. ඉතින් ඒකින්ද මේකද සිද්ධ වෙන්නේ සිංහල input එකේ ලේසියේ වයිද සිද්ධ වෙන්නේ you understand everything perfect හොඳටම තේරෙනවා අපි knowledge එක විදියට ඒක ඉගෙන ගන්නවා අපි භාෂාව ඉගෙන ගන්නවා නෑ කියන්නේ භාෂාව හොඳට ඉගෙන ගන්නවා හොඳින් තේරෙනවා අපිට. නමුත් මොලේ process කරන්නේ සිංහලෙන්. වැඩබිම යන්නේ වැඩමුළුව යන්නේ සිංහලෙන් මොලේ. මොලේ සිංහලේ වැඩමුළුව යනකොට ඉගෙන ගන්න language එක සිංහල. මං හිතන්නේ ඔබට දැන් තේරෙන්න ඇති මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හරි. දැන් අපි යන් ඊළඟ තවත් කොටුවකට බලන්න. දැන් අපි මෙහෙම හිතමුකෝ. සිංහල ඉන්පුට් එක. සිංහලෙන් අපි පොඩ්ඩක් අමාරු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි විවිධ දේවල් කියා දෙනවා, ග්‍රැමර් කියා දෙනවා. විවිධ දේවල් අපි සිංහලෙන්ම යනවා. හැබැයි අපි ටිකක් අමාරුයි ඒවා ඉගෙන ගන්න. අපේ මට්ටම ඒව නෙමෙයි. එහෙම සාමාන්‍ය ඉගෙන ගන්න. එතකොට මෙතන හොඳක් තියෙනවා. You learn new ideas in Sinhala. අලුත් අදහස් අපි සිංහලෙන් ඉගෙන ගන්නවා. එතකොට අපිට මේ knowledge එක හම්බ වෙනවා. තව කතන්දරයක් කියන්න ඕනි මම පස්සේ කියන්නම් ඒක. අපේ මතකය යටි දෙකයි. procedural memory කියලා එකක් තියෙනවා, declarative memory කියලා එකක් තියෙනවා. එතකොට අපිට කතා කරන්න උපකාරී වෙන්නේ විශේෂයෙන් procedural memory. ඒක develop වෙන්නේ procedural memory. ඒ කියන්නේ ඉබේම ගලාගෙන එන විදියට ඇති memory එකේ තමයි. ඔයා ඇවිදිනකොට පයින් යනකොට ඔයා හිතන්නේ නැහනේ වම දකුණ වම කියලා. ඔයා යනවනේ. හිතන්නේ නැතුව සිද්ධ වෙන්නේ. එතෙන්ට එන්න ඕනි. ඒකට එන්නේ procedural memory එකට ගියාම තමයි. දැන් එන සිංහලෙන් අමාරු දේවල් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට අපි අමාරු වචන කියා දෙන vocabulary patterns විවිධ දේවල් අපි සිංහලෙන්ම දැන් ඔක්කොම කියා දෙනවා හරි අමාරුයි ඒවා හරි හොඳයි ඒවා හරි බරයි බරසාරයි හරිද
ලෝකේ තියෙන අමාරුම ඉංග්‍රීසි වචන සුද්ධ කියන ඒවා ඒ ඔක්කොම අපි ඉගෙන ගන්නකොට සිද්ධ වෙන්නේ. You learn new ideas in Sinhala. You learning නෑ කියලා කියන්නේ. Learning අපි ඉගෙන ගන්නවා. හැබැයි දැනුමට යන්නේ. Declarative memory එකට යන්නේ. අර සුද්ධ ලංකාවට ආවේ කවද්ද කියලා අහපුවාම අපි මතක තියාගෙන කියන්නේ අන්නේ වැඩේ තමයි එතන සනිටුහන් වෙන්නේ. Your brain is still building Sinhala pathways, not English. එතකොට brain එක තවදුරටත් process කරන්නේ සිංහලෙන්. එතකොට neural pathways ඒ කියන්නේ ස්නායුක මාර්ග හැදෙන්නේ සිංහලෙන් තමයි. ඒ තව හොඳට සිංහල පුළුවන් වෙනවා එතකොට අපිට. හරි. දැන් දෙකක් ඔබට තේරුණා. ඒ සිංහලෙන් යන එක. අපලම ඉංග්‍රීසියෙන් යනකොට මොකද වෙන්නේ කියලා. English input. English input එකක් අපි English වලින්ම තමයි English ඉගෙන ගන්න. හැබැයි හරි සරලයි කියලා කියන්නේ ඔක්කොම අපිට තේරෙනවා මොකක්වත් නොතේරෙන දෙයක් නෑ අපිට තර්ජනයක් නෑ අපේ මොලේට මොකද්ද මේ කිව්වේ කියලා කල්පනා කරන්න දෙයක් නෑ දැන් උදාහරණයක් විදිහට දැන් ඔබට මම කිව්වොත් this is a cat this cat is very good and it is my cat ඕ වගේ මම කිව්වොත් ඉංග්‍රීසි තමයි ඒවත් හොඳයි ඉගෙන ගන්න. ඒකේ කිසි වැරද්දක් නෑ. හැබැයි අපිට තර්ජනයක් නෑ. ඒතකොට අපි ඔබ ඉගෙන ගන්නවා ඉතින් එහාට යන්නේ නෑ. අපිට හරි සරලයි මං හිතන්නේ. එතකොට එහෙම සරල වුණාම ඔබට මේකේ තර්ජනයක් නැහැ. ඔබේ අලුත් බ්‍රේන් එකේ නියුරල් පාත්වේස් හැදෙන්නේ නැහැ. ඇයි? අලුතෙන් දේවල් හැදෙන්නේ අලුත් දේවල් වලට. ඉතින් ඔබ මේ ඔක්කොම අහන දේවල් අලුත් දේවල් නෙමෙයි නම් පරණ ඔබ දන්න ඒවම නම් ඔබට ඔළුවට මොකද්ද මේ කිව්වේ කොහොමද ඒකේ එන්නේ හරි කියලා හිතන්න දෙයක් නැත්තම් ඔබට දියුණුවක් වෙන්නේ නැහැ මූලිකව. ඒකින්ද easy ඒවා ඉංග්ලිෂ් ඉන්පුට් එක ඉංග්ලිෂ් වලින් මම යන්නේ ටෝටල් ඉංග්ලිෂ්. යාරි හොඳයි මේ මට්ටමට වැඩිය මාර හොඳයි. ඒ මාර හොඳ වුණත් ඔබ වැඩකාරෙක් වෙන්න තියෙන ඉඩකඩ ටිකක් අඩුයි. දුරයි. ඉංග්ලිෂ් වලින් ඉගෙන ගත්තාත්. You understand everything, very little new brain growth. brain එක grow වෙන්නේ චුට්ටයි. සෑහෙන කලක් යන්න වෙනවා ඔබට. මෙතෙන්ට ගිහින් බලන්න අපි අවසානයකට යම් බලන්න slightly challenging. I+1 ස්ටීවන් ක්‍රෂන් කියන එක. You understand the message. අපි අමාරුවෙන් හරි message එක තේරෙන්න ඕනි. එහෙම නැති ඉංග්‍රීසි වැඩක් නැහැ කියලා ස්ටීවන් ක්‍රෂන් කියන්නේ. ඉංග්‍රීසි භාෂාව. You understand the message I+1. I+1 කියන්නේ ඔබේ මට්ටමට එහායින් තියෙන එක. Your brain builds new English neural pathways. අලුත් connections ස්නායුක මාර්ග අලුතෙන් ඇති වෙනවා. එතකොට brain එකේ nerves connect වෙනවා. ඔය ඔබ දන්නේ නැතුව ඇති සමහරලාට ඔය බිලියන ගණන් ඔය තියෙන නියුරෝන කියන ස්නායු සෛල අතර සම්බන්ධතා ඇති වෙනවා. ඒවට අපි සිංහලෙන් කියන්නේ උපාගමය කියලා. හරිද? ඒ කියන්නේ ස්නායු අතර සම්බන්ධතා ඇති වෙනවා. එතකොට එක සෛලයකට දහස් ගණනක් සම්බන්ධතා ඇති වෙන එක ස්නායු සෛලයකට තවත් ස්නායු සෛල දහස් ගණනක් සම්බන්ධ වෙනවා. සිනැප්සිස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒවට ඒ වගේ තියෙනවා. ඒතකොට ඒ වගේ සම්බන්ධතා ඇති වෙනවා. ඒව කතා කරන්න වෙලාව නෙමෙයි මේක. Language acquisition happens here. මෙතන තමයි language acquisition එක brain එකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද ඔබ කල්පනා කරනවා නම් අපි මෙච්චර ඉගෙනගෙන අපිට දැන් කතා කරන්න බැරියයි කියලා මම අර අපේ සිංහලේ කියනන හුණා කියනවා වගේ කියනවා කියලා. හුණා කියනවා වගේ කියන්නම් සාත්තරේ ඔබට වැඩිපුරම ඇහෙන්නේ සිංහල. ඔබට සිංහලම නම් ඇහෙන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔබේ මේ වැඩේ සිද්ධ වෙන්නේ දැන් මං හිතන්නේ ඔබට තේරෙනවා. ඒ වගේ මම තව එක දෙයක් කියන්න කැමතියි. අපි කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපි ඔබ ඉතිහාසය ඉගෙන ගන්නවා නම් ඔබට ඉංග්‍රීසිත් ඉගෙන ගන්න පුළුවන් ඒ වගේ දැනුම. ඒක දැනුමට යන්නේ. අර ඩික්ලරේටිව් මෙමරි එකට ඔයාට කියන්න පුළුවන් ඕන දෙයක්. එතකොට චුට්ටක් කල්පනා කරලා අපිට කතා කරන්නත් පුළුවන් වෙනවා චුට්ට වෙලාවක් එහෙම වුණාම. ඉංග්‍රීසි හොඳට ග්‍රැමර් දන්නවනම් ඔයාට වාක්‍ය හදන්න බැරි කමක් නැහැ නේ. O levels ලියන ළමයි රචනා ලියන්නේ කතා කරගන්න බැරුව. O levels ලියන ළමෙක් ලකුණු විශාල ප්‍රමාණයක් ගන්න රචනාවක් ලියනවා කියන්නේ යාට ග්‍රැමර් පුළුවන්. ඔයාට මොනවා හරි හිතලා වාක්‍ය හරියට ලියන්න පුළුවන් කියන එක. කතා කරන්න බෑ. එතකොට ලියන්න පුළුවන් නම් ඒක කියන්නත් පුළුවන් නේ රචනාව. හැබැයි එක දිගට කියන්න බෑ යාට. මොකද ඔළුව ෂෝට් ටර්ම් මෙමරි එක බ්ලොක් වෙනවා. ඒ කියන්නේ ෂෝට් ටර්ම් මෙමරි කියලා එකක් තියෙනවා. වැඩ මේසයක් වගේ එකක් අපේ ඔළුවේ. ඔළුවේ එහෙම මේසයක් නෑ. එහෙම තත්ත්වයක් තියෙනවා මෙමරි එකේ. ඒ මෙමරි එකේ තමයි වැඩ කරන්නේ. ඒකට අඩුම කුඩුම වැඩිපුර ආපු ගමන් ඒක වැඩ කරන්නේ නැති වෙනවා. ඒක තමයි ෂෝට් ටර්ම් මෙමරි බ්ලොක්. ඒ කියන්නේ ඕවර්ලෝඩ් වෙනවායි කියලා අපි කියන්නේ. ඉතින් එතකොට කතා කරන්න බෑ. එතකොට අපි කොච්චර ඉංග්‍රීසි දැනගත්තත් දැන් මට ගොඩක් ඉංග්‍රීසි දැනගත්තා මට ඉංග්‍රීසි කියා දෙන්න පුළුවන්. හරිද? ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි කියා දෙන්නත් පුළුවන් පොඩ්ඩ දුරයි. වැඩි යන්න බෑ. ආයි සිංහලට බහින්න වෙනවා. නැත්නම් උර්දු වලට බහින්න වෙනවා. හින්දි වලට බහින්න වෙනවා.
එතකොට එතන ෆ්ලෝ එකක් නෑ. එහෙම වුණාම. ඒකින් හින්දා ෆ්ලෝ එක තියෙනවා නම් කෙනෙකුට ඔයාට ෆ්ලෝ එක තියෙනවා නම් ඔයාට ඒ භාෂාව දිගටම ඕන වෙලාවක් දැන් සිංහල වගේ කතා කරගෙන යන්න පුළුවන්. විවිධ කතන්දර අපිට කියන්න පුළුවන්. ඇල්බර්ට් බන්දූරාගේ ඔබ්සර්වේෂනල් ලර්නින් තියරි එක අපි දන්න දේ තමයි අපි අත්විඳින දේ තමයි අපි ඉගෙන ගන්නෙ. ඒතර ඔබ සිංගල් ඉංග්ලිෂ් නම් අත්විඳින ඔබ ඒක තමයි ඉගෙන ගන්නෙ. ඒතර ඔබට ඕන නම් ඉංග්ලිෂ් ඉගෙනගෙන ඉංග්ලිෂ් ඩිග්‍රී ලෙවල් එකනොත් එහාට නිකන් මාස්ටර් එකක ලෙවල් එකට ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඒතර ඔබට ඕනම දේවල් කියා දෙන්නත් පුළුවන්. ෂේක්ස්පියර් ගැන ඒවා ගැන මේවා ගැන ඕන දෙයක් කියා දෙන්නත් පුළුවන්. හැබැයි ඉංග්‍රීසි කතා කරනවා කියන්නේ ඒක නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් මම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලෙක්චර් එකක් කරනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් විතරයි. ඒවයි ඕන දෙයක් කියන්න පුළුවන් අපිට. අපේ වොකැබියුලරි හොඳ නම් අපිට මේ පැටර්න්ස් දෙක තුන පාවිච්චි කරලා ලෙක්චර් එකක් කරන්න පුළුවන් උදේ ඉඳන් රෑ වෙනකන් ඉංග්‍රීසියෙන්. හැබැයි කතා කරන්න බැරි වෙන්න පුළුවන්. කතා කරනවා කියලා කියන්නේ වෙනම එකක්. කතා කරනවා කියලා කියන්නේ ඒක ක්ෂණිකයි. මේ හිතෙන විදියට පෙරලන්න වෙනවා අපිට. මිනිහෙක් එක්ක කතා කරනවා අපිම දන්නේ නැහැ ඊළඟ විනාඩිය අපි මොනවද කතා කරන්න කියලා. ඒක නූල වගේ සිංහල වගේ එන්න ඕනි. ඉතින් ඒක එන්නේ අර නියුරල් පාත්වේස් හැදුනහම. ඉතින් ඒකින්ද මෙන්න මෙතෙන්ට තමයි ඔබ යන්න ඕනි. ටික කොහොම හරි ඔබ සිංහලෙන් ඉගෙන ගන්න ගමන් ඒකේ සිංහලෙන් ඔබ ඉගෙන ගන්නවා නම් ඒක චිත්තාකර්ෂණීය නම් ආස නම් ඔබ ඒ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. හැබැයි ඒ කරන ගමන් මුළුමනින්ම ඉංග්‍රීසි භාෂාව තියෙන දෙයකට යොමු වෙන්න. ඉතින් ඒකින්ද මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ඔබ කොහොමද මේක කරන්නේ කියන එක. කොහොමද මේ අලුත් ට්‍රැක් එකට පනින්නේ කියන එක. දැන් ඉතින් මේතනින් පැනලා අපිට හොඳට ඉංග්‍රීසි තේරෙනවා. කොහොමද අපි comprehensible input එහෙම නැත්නම් මුළුමනින් භාෂාවට නිරාවරණය වෙලා මේ වැඩේට අවතීර්ණ වෙන්නේ කොහොමද කියලා කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අද ගැටලුවක් නෙමෙයි ඔබට. මොකද ඉන්ටර්නෙට් එකකින් comprehensible input theory එක පිළිබඳව බලලා ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඔබට එක වීඩියෝ එකක් බලලා හරියන්නේ නැහැ. වීඩියෝස් ගණනාවක් බලලා හොඳ අදහසක් ලබා ගන්න ඕනි. එතකොට කෙනෙකුට අපි වගේ කෙනෙකුට පුළුවන් comprehensible input වීඩියෝස් දෙකක් බලලා ඔබට වීඩියෝ එකක් හදලා කියන්න. හැබැයි එහෙම කිව්වට ඒක හොඳ නිරූපණයක් වෙන්නේ නැහැ. මොකද comprehensible input කියන්නේ මේ වීඩියෝ දෙකක් බලලා ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක වීඩියෝස් ගණනාවක් බලලා තව ඒ නෝම් චොම්ස්කි වගේ මහතුරුන්ගේ ඒ අදහස් විමසලා මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලැබුණොත් තමයි අපිට වීඩියෝ එකක් ඔබට කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් ඒකින්ද ඔබට ඒ පිළිබඳ ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒක ක්‍රමයක්. ඒකේ අමාරු නෑ. ඔබට ගෙදර ඉන්නවා නම් යන්තම් ඉංග්‍රීසි තේරෙනවා නම් ඔබට බලලා කොහොමද මේක කරන්න කියලා ඉගෙන ගන්න පුළුවන්. අපිට ඔබට කරන්න පුළුවන් උදව්වක් තමයි අපේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඇත්තටම ලොන්ච් කරනවා මේ මාසේ අග හෝ ලබන මාසේ මුල මං හිතන්නේ. ඉංග්ලිෂ් වෙන් බ්ලූප්‍රින්ට් කියලා. ඉංග්ලිෂ් වෙන් බ්ලූප්‍රින්ට් වලින් සිද්ධ වෙන්නේ මූලිකව වීඩියෝස් 13කින් එහා බැඳුණු PDF ඒත් එක්කම තියෙනවා. වීඩියෝස් 13කින් මේ වැඩේ කරන්නේ කොහොමද කියන එක බලලා මුල ඉඳන් comprehensible input theory එක සහ එහා බැඳිච්ච සියලුම දේවල් දිගහැරලා ඔබ කොහොමද ඔබේ මට්ටමෙන් මේකට අවතීර්ණ වෙන්නේ කියන එක අපි පෙන්නනවා. එතකොට ඒ පිළිබඳව ඔබට තොරතුරු දැනගන්න අවශ්‍ය නම් පහළ දැක්වෙන WhatsApp අංකයට මෙසේජ් එකක් එවන්න. අපි එතකොට තොරතුරු යවන්නම්. හැබැයි අපි තවදුරටත් කියන්නේ ඒ අපේ ප්‍රොඩක්ට් එකට යන්නම ඕනේ මේ වැඩේ කරන්න. ඒකින්ද ඔබ මේවා ඉන්ටර්නෙට් එක හරහා ගිහිල්ලා ඉගෙනගෙන ඔබට මේක කරන්න පුළුවන්. යම් කෙනෙකුට හිතනවා නම් අපේ මේ ප්‍රොඩක්ට් එකට ගිහිල්ලා බලලා කරන්න ලේසි වේවි කියලා එහෙම හිතන කෙනෙක් ඉන්නවා නම් විතරක් අපේ ප්‍රොඩක්ට් එක පිළිබඳව අහන්න අපි එතකොට තොරතුරු එවනවා. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති යම් දෙයක් ඉංග්ලිෂ් ඇහෙනකොට තමයි ආයිත් මම කියනවා ස්ටීවන් ක්‍රෂන් කියන්නේ you learn languages when you understand messages. එතකොට ඔබ තේරුම් ගන්න මෙසේජ් එක සිංහල නම් ඔබ ඉගෙන ගන්නේ සිංහල තමයි. ඒක තමයි අපේ හත්මුතු පරම්පරාවලටම මේ වැඩේ තවදුරටත් බැරි වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ මුළුමනින්ම වසර 4ක් විතර ඉංග්‍රීසි භාෂාවෙන් යුනිවර්සිටි එකේ කෝසස් කරනවා වෙන්න පුළුවන්. හරිද? ඒත් එළියට ආපුවම කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. සමහරට ඉතා ඉහළ මට්ටම් වල ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පාඨමාලා උපාධි වලට ගිහිල්ලා එනවා වෙන්න පුළුවන්. නමුත් සමහරට ඒ කෙනෙකුට අර එළියේ සුද්ධ පස්සෙන් ගිය කොල්ලෙක් අපේ ওই බීච් බොයිස්ලා ඒගොල්ලෝ කතා කරන ගානටවත් කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ comprehensible input එක එහෙම නැත්නම් comprehension එකෙන් ඒක ගිහිල්ලා නැති හින්දා තමයි. හරි.
මේ ගැන විවිධ දේවල් තියෙනවා කතා කරන්න. නමුත් අපි ඒවා දැන් කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ එක දිගු වෙන හින්දා අපි එහෙනම් නවතිනවා. ඔබට සුබ රාත්‍රියක්.